අපි අද උදේම යනවා මේ අනුරාධපුරේ තමයි යන්නේ. පේනවනේ දැන් වෙලාව පාන්දර 5ට විතර ඇති, ටිකක් කළුවරයි. අපි පාන්දරම යනවා මොකද ඒතකොට අපිට අවුව වැටෙන්න කලින් යන්න පුළුවන් වෙන හින්දා. ඉතින් අපි පේනවනේ කට්ටියම එකතු වෙලා තමයි මේ යන්නේ. ඉතින් ඔහොම යද්දී අපි උදේ 8 විතර වෙද්දී කොහොම හරි අපි අනුරාධපුරේට යන්න පුළුවන් වුණා. දැන් ටිකක් එළිය වැටිලා තියෙන්නේ. ඉතින් අපි උදේට කෑම හදාගෙන ආවා. අපි මේ වගේ චූටි ලස්සන වැවක් තිබ්බා එතනින්. නතර වෙලා තමයි උදේ කෑම ගත්තේ. උදේටත් කෑම කාලා උන්න දැන් අපි අනුරාධපුරේට ලං වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ඈතින් තියෙනවා සද හිරු සෑය. අපි ඒක පහු කරගෙන තමයි අපි මුලින්ම යන්නේ නම් ශ්‍රී මහා බෝධිය වදින්න. මුලින්ම ශ්‍රී මහා බෝධිය වැදලා බෙහෙත් කිරිපිඩු පූජා කරලා ඉවර වෙලා අපි ගියා රුවන්වැලි මහා සෑය වදින්න. මේ පේන අපි කට්ටිය ඉතින් ගාථා කියලා පිරිත් කියලා එහෙම ටිකක් වෙලා ශ්‍රී මහා බෝධිය ළඟ වාඩි වෙලා හිටියා. ඊට පස්සේ තමයි අපි රුවන්වැලි මහා සෑයට ගියේ. ගිහිල්ලා බෙහෙත් සහ කිරිපිඩු පූජා කරා. අපි ඒ ඔක්කොම ගෙදරින් හදාගෙන තමයි ගියේ. ඒ හදන් ගිය හැමදේම පූජා කරලා ඊට පස්සේ අපි පිරිත් කියලා ගියා සමාධි බුදු පිළිමය. ඊට පස්සේ අබේගිරිය ජේතවනාරාමය, අවකන පිළිමය, මේ කුට්ටම් පොකුණ, මේ තැන් ඔක්කොම වැඳ පුදා ගන්න අපි ගියා. ඊට අමතරව අපි තව තැනකට ගියා. ඒ ගියේ නම් කලා වැව ළඟට. මෙතන මාරම නිදහස්, හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඇතිනේ චුට්ටක් මේ වෙදිලා හවස් වෙලා තිබ්බේ. හවස් වුණාම මාරම ලස්සනයි මේ වැව ළඟ. මෙතන බහින්න නාන්න කරන්න නම් දෙන්නේ නැහැ. මාරම ලස්සනට මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අනුරාධපුරේ ගිය ගමන මම ඔයාලත් එක්ක ඉතින් බෙදා ගන්න හිතුවේ. ඉතින් හැමෝටම බුදු සරණයි. බයි බයි. බුදු බණ පදයක් සවන වැකේවා, බුදු ගුණ පමණක් සිතට නැ